1955 1970 බීඩී රම්පාල මහත්මයා ඉන්න කාලයේ තමයි දුම්රියට සිංහල නම් දාන්න ඕන කියන කාරණය ඉස්මතු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔතනදී තමයි කාන්තාවන්ගේ නම් දුම්රියට පාවිච්චි කරලා තියෙන්නේ. එතකන් ඒ කාලේ හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නම් තමයි දුම්රිය වලට පාවිච්චි කරලා තියෙන්නේ. කොහොම හරි කාන්තා නමකින් හඳුන්වපු පළමු දුම්රිය වෙලා තියෙන්නේ රුහුණු කුමාරි දුම්රිය. රුහුණට යන රුහුණු කුමාරි තමයි පළවෙනි කාන්තාවගේ නමින් හඳුන්වපු දුම්රිය වෙලා තියෙන්නේ. ඇයි රුහුණට එච්චර දඬුවමක් දුන්නේ? මම කල්පනා කරේ ඒකයි. දැන් ඔය කතාව ඔය සංවාදය අපි තියාගමු පස්සට. විරාමයටද? විරාමයෙන් පස්සේ. නෑ අපි කතාව කියලා ඉවර වුණාට පස්සේ. ඉතින් මේ ඉන් පස්සේ රුහුණු කුමාරි උඩරට මැණිකේ යාල්දේවි කියන්නේ තුන්නියුන් සහෝදරියෝ කියලා අර කවිෂ කලින් සඳහන් කරා වගේ හඳුන්වලා දීලා තියෙනවා. දුම්රියට කාන්තාවන්ගේ නම් යොදන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ කාන්තාවන්ට වගේම දුම්රියට ආකර්ශනීය ගමන් විලාසයක් තියෙන නිසා කියලා තමයි සඳහන් වෙන්නේ නම්. අනිත් කාරණය තමයි මේ ප්‍රදේශවලට අනන්‍යතාවය පැහැදිලි කරන්න ප්‍රධාන සාධකය කාන්තාව වුණ හින්දා ඒ නම් පාවිච්චි කරලා තියනවලු. ඒ කියන්නේ මෙහෙම සඳහන් කරන්නම්. දුම්රිය ගමන් පටන් ගන්නේ කොළඹින් නම් නුවර යාපනය අනුරාධපුරය දකුණ මේ හැම ප්‍රදේශයක්ම තියෙනවනේ. ඒ ප්‍රදේශවලට ආවේනික වෙලා තියෙන විදිහට දැන් හලාවත පැත්ත නම් මුතු වලට ප්‍රසිද්ධයි. ඒ නිසා මුතු කුමාරි කියලා හැඳින්වුවාලු. මුහුදු බඩ ප්‍රදේශයේ යන හැම දුම්රියක අගට කුමාරි යන නම පාවිච්චි කරලා තියෙනවා. මුහුදු බඩ ප්‍රදේශවල ජීවත් වෙච්ච කාන්තාවන් වැඩි දෙනෙක් කුමාරි කියන නම පාවිච්චි කරන හින්දා. ඒ වගේම උඩරට ඉන්නේ මැණි කියලා හින්දා වදුලි යන දුම්රියට උඩරට මැණිකි කියලා නම දාලා තියෙනවලු. උතුරේ කාන්තාව වැඩි දෙනෙක් දේවිලා හින්දා තමයි යාල් දේවි කියන නම පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම තමයි දුම්රියට කාන්තාවන්ගේ නම් හම්බ වෙලා තියෙන්නේ. සද්දෙට එක්ක මුකුත් නමක් දැම්මේ නැද්ද? මම දැන් දන්නවා ඔබ කවිෂ කියනවා කියලා. කාන්තාවන්ගේ නම් දාලා ඒක බොහොම නිර්මාණශීලී වැඩක්. ඒ අතරේ හැබැයි ඒනවාට ඉතින් අපිට නම් දැකපු ගමන් හිතෙන්නේ මේ දැන් වැඩිපුර පිරිමි පාර්ශවයනේ මේ ඔය කෝච්චි යන්නේ. ඉස්සර නම් තිබිලා තියෙන්නේ අකඩ යකා කියලා. ඊට පස්සේ තමයි කාන්තාවගේ නම් වලට වෙනස් කරලා තියෙන්නේ. පස්සේ තමයි අර නිතර නවතින්න ගත්ත එන්ජින් එක මං හිතුවා. නෑ පුරුෂ පාර්ශවයේ අකඩ යකා කියලා යක්කු වගේ නිසා ඊට පස්සේ කාන්තාවන්ගේ නම් ඒ කාලේ හැබැයි කාගෙන යකා වගේ ගියා. මේ ඊට පස්සේ තමයි දුම්රිය ප්‍රමාද වෙන්න ගත්තා, ස්ට්‍රයික් වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ අර දැන් ඇත්තනේ ජයනි දැන් පටන් ගන්නකොට දැන් දරුවෙක් ඉපදෙනකොට අම්මා තාත්තා කොයි තරම් නම් සතුටින්ද ඒ දරුවගේ උත්පත්තිය දිහා බලන්නේ. ඊට පස්සේ මේ ඒ දරුවා පිරිමි දරුවෙක්ද ගෑනු දරුවෙක්ද කියන එක නැතුව හැබැයි ගෑනු දරුවෙක් ටිකක් උස්මහත් වෙලා යනකොට ඊට පස්සේ ඒගොල්ලන්ට નિરાයාසයෙන්ම ඔටෝමැටිකලි එන දෙයක් තියෙනවානේ අර චැට බොක්ස් එක. දැන් මම කියන සහෘද මේ වෙලාවේ අපි නරඹන සහෘද ප්‍රේක්ෂක ඔබ කාන්තාවෝ තීරණය කරන්න මේ කෝච්චිය යනවද නැද්ද කියලා. පිරිමියා හෙටත් උදේ යනවා කෝච්චිය. අපි තීරණය කරන්න ඔන්න ඔබට මාර කරන මේ සංවාදය කොහොමද කියලා. මේ දැන් කාන්තාවන්ගේ නම් දැන් මේකට ඉරිසියාවටනේ වුන් කියන්නේ. නෑ පිරිමියා දැන් කාන්තාවන්ගේ නම දැම්මට එන්ජින් ඩ්‍රයිවර් ඉන්නේ පිරිමි කෙනෙක්. දැන් මේ පාර තමයි වෙන ප්‍රශ්නයක් ඇති වෙලා මේ දුම්රිය මේ එන්ජින් ධාවකයන්ගේ මේ අලුත් බඳවා ගැනීම වලට ඇයි මේ කාන්තාවන්ට ඉඩ දෙන්නේ නැත්තේ කියලා ගිහිල්ලා නඩුවක් දැම්මා. ඊට පස්සේ ගැසට් නිවේදනය වෙනස් කරලා ඉවරලා කිව්වා කාන්තාවොත් ඉල්ලන්න. නම තියෙන එකේ යන්න ඕගොල්ලොත් කැමති නේ කාන්තාවොත් ඉල්ලන්න. මෙච්චර දවසක් කාන්තාවගේ නම දැම්මට හරි පාරේ අරන් ගිය පිරිමි කෙනෙක්. හරිද? ඒ නිසා දැන් බලමු කාන්තාවත් එක්ක කොහොමද යන්නේ කියලා මේ හරිද? හරි ඒක අභිමානයක්. අපි ඒ දේවල් සමතන නිසිතන නෙමෙයි හරි තැන තමයි කාන්තාවට අහන්න ඕනේ. ජයනි අර රුහුණු කුමාරිනේ රුහුණට මේ දඬුවම දුන්නේ. ඒ හින්දා රුහුණේ මේ කදිර දෙයි හාමුදුරුවෝ වැඳලා එමු.